Hi හැමෝම පිළිගන්නවා අලුත්ම රොසිත් vlogs YouTube channel එකට. ඉතින් මේකදී මම KDU එකේ දැන් අපි second year first year එකේ වෙච්ච හැමදේම ගොඩක් events වල shots ගොඩක් තියෙනවා. කොහොමද අපි KDU එකේ පළවෙනි අවුරුද්ද ගෙවුනේ කියලා සාරාංශයක් මේ වීඩියෝ එකේ දෙනවා. ඒ කියන්නේ තාතල් කරපු දේවල් අපි දිනපු දේවල් ඔක්කොම දෙනවා. ඉතින් අපි අලුත්ම channel එක subscribe කරලා එක දෙන්න කියලා ඉල්ලන ගමන් අපි යම් වීඩියෝ එකට. ඉතින් ඔන්න KDU එකේ පළවෙනි දවස අපි එක්කන් ගියා අපේ වෙල්කම් එකට. කියන්නේ මේ අපි පළවෙනිටම ඉංජිනේරින් ෆැකල්ටි එක දැකපු දවස. ඒ බස් වලින් එක්කන් ගියේ. ඊට පස්සේ අපිට තිබ්බා ප්‍රී ඇකඩමික්ස් මේ KDU එකේ පූල් එක මේ පැත්තෙන් කැෆටේරියා එක. මේ කැෆටේරියා එකේ එළියේ එතනත් අපිට කන්න පුළුවන් මේ ජිම් එක. ඊට එහා පැත්තෙන් ඔය අපි කොල්ලෝ මේ ලස්මින්ද නීවි අපේ බෝඩි මේ මුලින්ම අපි හිටපු බෝඩි මේක. එහා පැත්තෙන් දිහිඳු අයියා මම බෝඩි මේ තනියෙන් නටනවා සින්දුවක් තායි. ඒක තාතල් කියන්නේ තනියෙන් නෑ එහෙම කරත්. ජීවත්ගේ බර්ත්ඩේ එක ආවා. ඊළඟ බර්ත්ඩේ එක ජනවාරි මාසේ. ඉතින් පොරතේ කේක් එකක් කියන්නේ ඔය කොමාරි සස්මිතලගේ අම්මා හදලා දීපු කේක් එකක් කියලා. ඉතින් හාප් ගෙනල්ලා මාරු ඉතින් ඒ දවස්වල මාරාත කාල උටක් කවබන් හරියට Sol y arena, oh so bright. Baila conmigo toda la night. El ritmo suena, can you feel? ඔන්න ලීඩර්ෂිප් ඒක මාර මාතල්. ලීඩර්ෂිප් එක සුපිරිම. ඒ කියන්නේ ඒක තියෙන එක නියමයි KDU එකේ විතරයි ලීඩර්ෂිප් ප්‍රෝග්‍රෑම් එකක් තියෙන මන් දන්නේ විදිහට ශ්‍රී ලංකන් යුනිවර්සිටිස් වල ඒක මාරු ලීඩර්ෂිප් ප්‍රෝග්‍රෑම් එක නියමයි. Sin parar, shake your body. KDU එකේ මුලින්ම කියන්න ඕනේ KDU එකේ රැග් නැහැ. එතකොට රැග් දෙන්නත් නැහැ. කියන්නේ කට්ටිය අඳුර ගන්න තියෙන අවස්ථාව ඇත්තට අඩුයිනේ. කියන්නේ මේ ලීඩර්ෂිප් ප්‍රෝග්‍රෑම් එකෙන් තමයි ගොඩක් අය අඳුර ගන්න. ඒ කියන්නේ ඒකෙදී අපිට ඇකඩමික්ස් වලින් පිට ඒක තමයි මුලින්ම අපිට කියන්නේ KDU එකේ ඉවෙන්ට්ස් පස්සේ දිනනවා. අර මේ ලීඩර්ෂිප් ප්‍රෝග්‍රෑම් එකෙන් තමයි මුලින්ම කට්ටිය අඳුර ගන්න. Cerca de mí, don't run away. Tempo beats, let's ignite. Dance with me through the night. Baila, sin parar. Shake your body, shine like star. Baila, en el mar. Keep it going, no queda igual. මාරමාකන් දෙයක් ඉගෙන අපි CSR ප්‍රොජෙක්ට් එකෙන් ගිහිල්ලා මාව දෙලද්දා මාරමාතල තිබේ සින්දුවේ ගිය මාරමා මින්දේ කිව්වා අන්නම ඊට පස්සේ දවසේ අපිට තිබ්බේ පේන් බෝල් එක. ඒක තමයි සුපිරිම මං හිතන්නේ
ලීඩර්ෂිප් එකේ තිබ්බ මරුම කියන්නේ ඒක මරු. කියන්නේ වෙඩි තියාගන්නේ වගේ වල නිකන් ෂූටින් වල කොල්ල කොහොමත් ආසයිනේ. ඉතින් ඒක නිකන් තුමත් දෙකීමක් ඒක ලස්සනයි මරු. මේක මැච් එකක් තියෙන්නේ විනාඩි 5යි. විනාඩි 5ක් යද්දී අපිට මට මතක විදියට බුලට්ස් එකේ තියෙනවා අර පේන් බෝල්ස් තියෙන්නේ මට මතක නැහැ කොහොමද කියලා. කොහමද ඉච්චර වෙලා විනාඩි 5ක්වත් ඒක ඉතුරු කරගන්න බෑ මොකද තප්පරයකට යනවා මං හිතන්නේ. කොහොමද ඒක මතක නැහැ කොහමද ලොකු ගානක් බුලට්ස් යනවා තප්පරයකට කියනවා අපි එකපාරක් මේ ඔබාන හිටපුවා. එතකොට ඒ හින්දා මේක අපි මන්නම් කරේ උන්න ටික තියාගත්ත අන්තිම වෙනකන් කට්ටියගේ එතකොට ඉවර වෙනවනේ. අනිත් කට්ටිය බුලට්ස් ඉවර වුණා අංගලින්ම කොඩිය ගත්තා. බුලට්ස් ඉවර වෙලා තිබ්බෙත් නෑ. කොහොම හරි ඉතින් එනකොට මං කොඩිය අරන් ගියා. ඒක තියනවා දැන් බලන්න. මේක වැඩිච්චාම බයි ආයෙ තුවාල වෙන්න වැදෙනවා අර නිකන් ගිනි ගත්තා වගේ. ගොඩක් අය තුවාල වෙලා තිබ්බත් එහෙම සමහරුන් ගොළුවට වැදිලා කියන්නේ බිල් එකට නැත්තම් ගොඩ හරි වැදුනොත් ඉතින් හරියට වැදුනොත් පොඩ්ඩක් අමාරුයි. ඒත් ඒක තමයි මේ ගාඩ්ස් ඔක්කොම දාලා පරිස්සමන කරන්නේ මේ දැල ගහලා තින්නෙත් ඒකයි. දැලෙන් මෙහා පැත්තේ ඉඳලා තමයි අපිට බලන්න පුළුවන් මැච් එකක් යන වෙලාවට. කොහොම හරි ඒ දවස් තමයි ලීඩර්ෂිප් ප්‍රෝග්‍රෑම් එකේ මම ආසම දවස්. ඊළඟ දවසේ අපි ගියේ පාදුක්කේ කන්දක් කියන්නේ හයික් එකක්. මේක තමයි ලීඩර්ෂිප් එකේ අන්තිම දවස. නටුවා යටට ඇවිල්ලත් හොඳට බලනවා. ඉතින් මැදදී අපිට තිබ්බා මේ කැම්ප් කරන්න ප්ලේස් එකක් හදලා නෙමෙයි අපි හදාගන්න ඕනේ. එතන අපි කැම්ප් කරලා එයාලා දීලා තිබ්බ කෑම වලින් අපි කෑම උයලා එතන පොඩි ටාස්ක් එකක් දීලා තිබ්බා අපිට කරන්න. ඉතින් ඔය ලීඩර්ෂිප් එකේ අන්තිම දවස් හයික් එක. ඉතින් ලීඩර්ෂිප් ඉවරයි. ඉතින් ඒ ලීඩර්ෂිප් එකෙන් අපිට මාර වෙයි කියන අපි දැනගෙන හිටියේ නෑ නඳුරගෙන හිටියේ නෑ යාළුවෝ. ඊට පස්සේ අපි ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකේ කට්ටිය හොඳට කියන්නේ ෆිට වුණා ඒ දවසේ. ඉතින් හැම තමයි ලීඩර්ෂිප් ප්‍රෝග්‍රෑම් එක ඉවර වුණේ අපි 42 ඉන්ටේක් 42 එකේ. ඊට පස්සේ ඉතින් ඇකඩමික්ස් තමයි. ඇකඩමික්ස් පටන් ගන්නවා. ඊට පස්සේ අපි කරගෙන යන ගමන් හැමෝටම බර්ත්ඩේ කාර්යසාවන්නේ අපි කේක් එකක් ගෙනල්ලා සල්ලි එකතු කරලා කේක් එකක් ගෙනල්ලා කපලා කේක් එකක් කපනවා. මේ පූර්ණයේ බර්ත්ඩේ එක ඊට පස්සේ අපි සස්මිතගේ බර්ත්ඩේ එක ඒ සෙට් එකම වගේ ඉන්නවා කොමලා ඉන්නවා කොල්ලෝ. සස්මිත තමයි කියන්නේ කාලේ ඉඳලා දැක්කනේ ඔයාලා. සස්මිත ඉන්නවා කියන්නේ යත් තුවර මාත් තුවර පිටුවර අපි ටීඩියට එන්න කලින් ඉඳලා යාළුවයි. කොහොම ඉන්නවා අපි අනිවාර්යෙන් සතියකට සැරයක්වත් යනවා බීච් එකට. The celebration with boarding house. The pongola केक नෑ බිත්තර රොටි තමයි. केक නෑ බිත්තර රොටි yes. Happy birthday අයියා. මේ දිනුවගේ බර්ත්ඩේ එක දවස් happy birthday. අපිට දැන් කේක් හොයාගන්න දෙන්නේ නෑ ඊට පස්සේ බිත්තර රොටියක් ඔද්දේ pongola තමයි මැදින්. ඊට පන්දමක් ගහලා ඔද්දේ ඒක pongola මම කේක් කැපුවේ. බර්ත්ඩේ මේ පොඩ්ඩයි මේ දිහිදු අයියා මේ මේකදී කන්නේ දිහිදු අයියා පරිප්පුයි චිකන් එහෙනම් දිහිදු අයියට අපි නෑ මේ වෙන එක අවුරුදු 100කට පස්සේ මේක දෙකම ගානේ මට කවන්න ඕන ඉන්න මේක ෂොට් එක මගින් දිහිදු අයියා දිහිදු අයියා ධර්මරාජ අභිමානය අපේ එන්ජිනියරින් කොල්ලා. ඉතින් ඔහොම ඉද්දි ඉන්ටෙක් 42 එකේ ටැලන්ට් ප්‍රෝ එක තියෙනවා new එකටයි FOE එකේ ඩාන්සින් අයිටම්ස් දෙයක් අපි කරා ආයෙ පුඩා ඩාන්ස් එකක් කරා මොමාරි අයිටම්ස් තුනක් තිබ්බා. ඒක ප්‍රැක්ටිස් කරන්න ඉන්නවා මේ
පූජා ඩාන්ස් එක. කොහොමද ටැලන්ට් එකකින් තමයි අපි ඩාන්සින් කරන අය ඔක්කොමලා සෙට් උනේ. ඒ දවස්වල සෙට් වුණ අය තාම ඉතින් නටනවා. අපි ඉවෙන්ට් එකක් මොකක් හරි තිබ්බොත් අපි තමයි නටන්නේ. ඒ අතරේ බීනෝ එක තිබ්බා. කියන්නේ බයෝමෙඩිකල් ඉංජිනේරින් සීනියර්ස්ලා අපේ 42 එකට ඒගොල්ලෝ කියන්නේ ඇනුවලි කරන ඩේ අවුට් එකක් තියෙනවා බීනෝ කියලා. ඒක තමයි මේ. ඒකත් ඉතින් ඒකිනුත් අපි බයෝමෙඩිකල් ඉතින් අපි දන්නේ නැහැ අලුතින් න්යාය මෙතන බයෝමෙඩිකල් සීනියර් අයියලා අක්කලා හඳුනාගත්තා ගොඩක්. Banding alam kan? මේ ගේම් එක මාර හතල්ලේ කියන්නේ මේ දනු එක පැත්තක් කකුලට ගැට ගහලා ඉන්නේ අනිත් එකෙන් තමයි අනිත් පැත්තෙන් තමයි බනිස්ස ගෙල්ලලා දෙන්නේ කකුල පාත් කරද්දී ඉතින් බනිස්ස උඩ යනවා. ඒක මාර හතල්ලා අර කට්ටිය කන්න හදන විදිහම මං ඒ ගේම් එකට ගියේ නෑ ඉන්න මට ඒක ආතල් බලන් ඉති. මාරම ආතල් ගේම් එකක් මං කියන්නේ මොකද්ද මේක වෙන්නේ කියලා දන්න අය ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න යන්න. මම 43 එකටත් මේක අපි දෙන්න මේ ගේම් එක කරනවා. ඒ හින්දා මං කියන්නේ නැහැ. ඉතින් ඔය දවසත් තුම ලස්සන ඉවර වුණා. ඊළඟට අපිට ආවේ ටැලන්ට් ටෝ. මේ ඩාන්ස් එක මාර වජාරයක් තිබ්බා අම්මසේ කවුට් එක උඩ පැනලා. අපේ ටැලන්ට් ෂෝ එක ඉවර වුණා. ඊට පස්සේ ඉතින් සාමාන්‍ය කැම්පස් දිවියට ආයෙත් යොමු වුණා. ඉතින් මේකෙදී අපි ඔය වගේ සින්දු කියලා රාතල් එකේ ඉන්නේ කොල්ලෝ. ඉතින් කොහොම හරි පළවෙනි මාස 6 එහෙම නැත්නම් ෆස්ට් සෙම් එක ටික ගෙවුණා. यार मार लसन में दिलशन एक बहुत दिल दो से fuego fuego nuestra canción ඊට පස්සේ අප්‍රේල් මාස ඉතින් ලස්සන ඉවෙන්ට්ස් ටිකක් තිබ්බා. විශේෂයෙන්ම අවුරුදු උත්සවය. ඒක හොඳට තිබ්බා. ලස්සනයි. අපි ගියා කොට්ටපරගහ. සස්මිතයි මායි තව ඉතින් සෙට් එකක්ම හිටියා. ඉතින් මේ අපි කොට්ටපරගහ ගහපු විදිය ඉතින් අපිට ෆයිනල් යන්න නම් බැරි වුණා. මොකද මේ සාමාන්‍යයෙන් තියෙන ස්ටුඩන්ට්ස්ලා වෙනමනේ. KDU එකේ එහෙම නේ මුළු ඔක්කොම ස්ටාෆ් ඇකඩමික් ස්ටාෆ් නන් ඇකඩමික් ඔක්කොම ටික එකට දාලා තමයි ගහන්නේ. ඒතර පොඩ්ඩක් ඉතින් අපි කොහොමද සෙමි ෆයිනල් එකට ගියා. ෆයිනල් යන්න බැරි වුණා.
nuestra canción. සස්මිතක් දෙනවා අනිත් පැත්තෙන්. Mueve sin condición. La noche llama, siente la explosión. ඉතින් මොහොම තමයි අවුරුදු උත්සවය ඉවර වුණේ. ඒ දවසත් මා ලස්සනයි. ඉතින් ඒ දවසත් කොහොම අපි ගෙව්වා. ඉතින් කේඩුවේ ඉවෙන්ට්ස් ඔක්කොම ලස්සනයි. හැම එකම පිළිවෙල කරනවා. ඉතින් ඔයාලත් ඇවිල්ලා බලන්න කේඩුවේට යන්න ආස නංගිලාවල් ඉන්නවනම් ඇප්ලයි කරන්න. මේ දිනෝත්ලගේ ගෙදර උඩ බැල්කනි එක මුළු කොළඹම වගේ ඒකට පේනවා මාර ලස්සනයි. ඉතින් යාලා ගෙදර අපි යනවා සාමාන්‍ය සින්දුවක් කියමු කියලා. ඉතින් මම අපේ ෆස්ට් සෙමෙස්ටර් එක්සෑම් එකක් තිබ්බා. ඊට පස්සේ අපේ FOE එකේ ආර්ට් සර්කල් එකකින් කරන වර්ණ කියලා ඉවෙන්ට් එකක් කරනවා. ඒකේ සිලම්බු කියලා ඉවෙන්ට් එකක් තියෙනවා. ඒකේ අපි අපේ ඩාන්සින් ටීම් එකක් දැම්මා. ඉතින් මේ අපි ඒකට ප්‍රැක්ටිස් කරද්දි ගත්ත පොඩි වීඩියෝ ක්ලිප් එකක්. ඒකයි ඉතින් මරු ඉතින් අර සෙට් වෙලා කට්ටිය ඉන්න දිල්ෂාන් අයියා, කෝලිත අයියා, සබ්ගුණී, නිසුනී මම පස් දෙනා තමයි ටීම් එක දැම්මේ. Silambu Dina best performance. Baila conmigo toda la night. El ritmo suena. Can you feel? Move your body, it's so real. Vuélvete loco, don't stop now. Sigue el ritmo, I'll show you how. Fuego en el aire, burning high. Feel the heat bajo el sky. Baila, sin parar, shake your body, shine like star. ඉතින් මොහොම මගේ පළවෙනි යුනි ඉයර් එක ලස්සනට ගෙවුණා. මාරම මෙමරිස් ටිකක් එකතු වුණා. මාරම යාළුවෝ ටිකක් හම්බ වුණා. ඒක ඇත්තටම ඔයාලත් විඳලා බලන්න ඕනේ. ඒක මාරම ලස්සනයි. ඉතින් මම දිගටම මේ ෆස්ට් ඉයර් එකේම මේ ෆස්ට් ඉයර් එකම මම නිකන් සාරාංශයක් විදිහට මේ වීඩියෝ එකෙන් ගෙනාවේ. මම ඉස්සරහට ඔයාලට වීඩියෝස් එක ඉවෙන්ට්ස් තියෙද්දි අපි කේඩුවේ ඉවෙන්ට්ස් තියෙද්දි වෙන වීඩියෝස් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ channel එක subscribe කරලා තියාගන්න. අපි ලස්සන වීඩියෝස් ටිකකින් හමුවෙමු. වගේම කේඩුවේ ගැන දැනගන්න ඔයාලා කැමති දේවල් තියෙනවා නම් පාතින් කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් දාන්න. මේ වීඩියෝ එක ඔයාලා කොහේ හරි හිටියා නම් මම මෙතන හිටියා නම් මනම් කියලා දාන්න, කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේකේ මොනවද වෙන්න ඕනේ, තව මොනවද ඔයාලට දැනගන්න ඕනේ, කීඩියෝ එක පිළිබඳව, කීඩියෝට එන්නේ කොහොමද, කීඩියෝ එකේ මොනවද තියෙන රූල්ස් දැනගන්න ඕනේ, කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඒ වගේම මේ channel එක subscribe කරලා තියාගන්න. ලස්සන වීඩියෝස් ටිකක් ඉස්සරහට එනවා. මුසිත් vlogs channel එක. ඒ වගේම dance silon channel එක subscribe කරලා තියාගන්න. ඒකේ dancing ගැන විතරයි ඒ කියන්නේ. මේකේ සාමාන්‍යයෙන් කීඩියෝ vlogs, මගේ personal vlogs ලස්සන වැටයක් වෙනවා. එහෙනම් bye. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.